අවුරුදු 30ක් වගේ කාලයකදී දෙතුන් දෙනෙක් හිටපු ස්ටාෆ් එකක් 600කට වගේ ප්‍රමාණයකට ගෙනල්ලා මේක තමයි රියල් හර්බල් එක ෂා මේක තමයි හොඳම කියලා. ඒක ලංකාවේ තියෙන හොඳම හර්බල්ස් ඉන්දියාවෙන් ගෙවිලා අරන් ගිහිල්ලා ඒගොල්ලෝ ප්‍රොඩක්ට්ස් කරනවා. ඇයි අපිට බැරි? කොස්මෙටික් එකක් හදාගන්න ඕනේ කියන එක හිතේ තිබුණා. චාන්දනී බණ්ඩාර කියන කෙනා කවුද? ඉතින් ඒක නෙවෙයි ලස්සන. ඇත්තටම කිව්වොත් forever කියලා කිව්වම බයලතු ගන්න. දැන් මේ කොස්මැටික්ස් කිව්වහම ග්ලෝබලයිසේෂන් එකත් එක්ක ගෑනු පිරිමි දෙගොල්ලන්ටම නැතුව බැරි දෙයක් කළා තියෙනවා. ඒ වගේම දැන් බියුටි ඉන්ඩස්ට්‍රි එක ගත්තහම ඒ ඉන්ඩස්ට්‍රි එක අතර මාරම කම්පිටිටිව්. ට්‍රෙඩ්ස් තියෙනවා. එතකොට සර්වයිව් වෙන්න අමාරුයි. ඒ වගේ සිටුේෂන් එක ඉස්සරහට යද්දී බ්‍රෑන්ඩ් ඕන කෙනෙක් විදිහට ෆීමේල් කෙනෙක් විදිහට මේ ගමන කොච්චර දුෂ්කර වුණාද? දුෂ්කරතාවයන් නම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ entrepreneur කෙනෙක් වෙනකොට දුෂ්කරතාවයන් හඳුනාගෙන ඒවත් එක්ක කොහොමද අපි ජීවත් වෙන්නේ කියන එක තේරුම් ගන්න ඉන්න ඕනේ. ඉතින් ඇත්තටම දැන් මම ගොඩක් දෙනෙක් මම හඳුනාගන්නේ මේකප් ආටිස්ට් කෙනෙක් විදියට, බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් විදියට, ඩිසයිනර් කෙනෙක්. ඊට පස්සේ තමයි සෙලෝන්ස් ඊළඟට ඇකඩමීස් මේ වගේ දේවල් එකවරම මං ආවේ. දැන් ඒ කියන්නේ කොස්මෙටික් එකක් හදාගන්න ඕනේ කියන එක හිතේ තිබුණා. ඒ වුණාට මම ටිකින් ටික තමයි ආවේ. ඉස්සෙල්ලා මිනිස්සු මාව අඳුර ගන්න ඕනේ. මම කියන්නේ චාන්දනී බණ්ඩාර කියන කෙනා කවුද? ඒකට මේ කෙනා කතා කරන්නේ කොහොමද? ඇස්රෙන්නේ කොහොමද? මේ කෙනාගේ ආර්ට් එක කොයි විදියද? එයා ඒ දේවල් කොහොමද එයා හරියට කැරි කරගෙන යන්නේ ඉස්සරහට? අර ඒ වගේ දේවල් ගොඩක් මම ඇත්තටම දැක්කා, මම බැලුවා, ඉගෙන ගත්තා. ඒවත් එක තමයි ආවේ. එහෙම නැතුව ඉපස්සේ එයා ආවට පස්සේ එක දැක් හැම දවසකම හැම මොහොතකම එක්ස්පීරියන්ස් එකක් ජීවිතේට ගන්නවා. ඒකට ඒකත් එක්ක හැම වෙලෙම අපි ජීවිතේ හොඳ දේවල් නරක දේවල් බෙදාගෙන තමයි ඉස්සරහට එන්නේ. ඒ එන ගමනේදී හුඟක් දෙනෙක් කතා කරන දෙයක් තමයි entrepreneurship එක. entrepreneur කෙනෙක් වෙනකොට ඇත්තටම ලොකු රිස්ක් එකක් ගන්න. හැම වෙලෙම රිස්ක් එකක් ගන්න. ඒකට රිස්ක් එකට මුහුණ දෙන්න පුළුවන් විදිහේ මනසක් අපි හදාගන්න. එතකොට ඒක හදාගත්තට පස්සේ අපි ඒකත් එක්ක කොහොමද ඒ කියන්නේ සමහරවිට හොඳ වෙන්න පුළුවන්, සමහරවිට නරක වෙන්න පුළුවන්. ඒකට මේ දෙකටම මුහුණ දෙන්න පුළුවන් විදිහට තමයි ජීවිතේ හැද ගහගෙන ආවේ. දැන් අර ඉස්සෙල්ලා ඇහුවා වගේ කියන්නේ අපි දෙයක් පටන් ගන්න ලේසි. නමුත් ඒක අවුරුදු 30ක් විතර වගේ ගේනකොට ඒ තියෙන ඩිෆිකල්ටිස් සහ ඒ වගේම තමයි දැන් ඒ කොච්චර ඩිෆිකල්ටිස් තිබුණාද අලුත් දෙයක් හදලා අලුතෙන් කට්ටිය එක පාවිච්චි කරලා ඒකේ හොඳ දේවල් අහලා ඒ වගේ දේවල් එනකොට අර හැමදේම මාන්ස් වෙච්ච ඒවා නිකන් මහන්සියක් විතරක් විතර තමයි යන්නේ. ඒ ඔක්කොම සතුට කියන එක. ඉතින් මම හිතනවා මේ ඒ කියන්නේ මේ අවුරුදු 30 තුලදී ගොඩාක් දේවල් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම පුංචිම දේ ඉඳලා ඉහළටම එන්න පුළුවන් ඒ ගමන් වාර්ගය. හරි ලස්සනට මම වින්දා. ඒ විදපු එක මං ආසයි තවත් කෙනෙක් විඳිනවා දකින්න. එතකොට හොඳ දෙයක් දෙන්න. ඉතින් මේක මං හිතන්නේ මගේ ඇඟේම තියෙන දෙයක්. ඉතින් ඒකත් එක්ක මම හරි ආසාවෙන් තමයි මේ ගමනේ ආවේ. සාමාන්‍යයෙන් දැන් සුදු කියන වචනේ ගත්තහම ගොඩක් දෙනෙක් ඒක එක විදිහට තමයි හිතන්නේ. දැන් ගොඩක් අය හිතනවා සුදු තමයි ලස්සන. කියන්නේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ලාංකිකයන්ගේ පැහැ ගත්තාම පොඩ්ඩක් සුදු ගතියෙන් පොඩ්ඩක් අඩු ගැහැණු ළමයි ඉන්නවා. සුදු ගැහැණු ළමයි ඉන්නවා. එහෙම ඉන්නවනේ. එතකොට ගොඩක් අය හිතන්නේ සුදු මම සුදු වෙන්න ඕනේ. සුදු වුණොත් තමයි මම ලස්සන. අර එහෙම මානසික මට්ටමක් තියෙන දැන් අද ගෑල් ළමයින්ට. එතකොට මොකක්ද මේ ගැන කියන්නේ? සුදුමද ලස්සන කියන්නේ? නැත්නම් තව දේවල් අපිට ඕනේද ලස්සන කියන්නේ මොකක්ද? හරිම ලස්සන කියන්නේ. ඔව් අර ඉස්සර කතාවක් තියෙනවනේ කියන්නේ හැම කෙනෙක්ම ලස්සනයි. ඉතින් ඒ කෙනාගේ ඇස් ලස්සන වෙන්න පුළුවන්, නහය ලස්සන වෙන්න පුළුවන්, තොල් ලස්සන වෙන්න පුළුවන්. ඉතින් එක එකනා විවිධ විදිහේ ලස්සනකම් තියෙනවා. ඉතින් කවුරුත් කියන්න බෑ මෙයා කැතයි, මෙයා හොඳ නෑ. එහෙම කියන්න බෑ. නමුත් මේක ඉස්සර යටත් විජිත කාලේ ඉඳලම ආපු දෙයක් තමයි මේ සුදු කියන එක තමයි ලස්සන කියලා. ඉතින් ඒක නෙවෙයි ලස්සන. ඇත්තටම කිව්වොත් අපේ කම්ප්ලෙක්ෂන් එක ඇවිල්ලා ලස්සන ගෝල්ඩන් ටෑන් කලර් එකක් අපි හැමෝටම තියෙනවා. but මේ ගෝල්ඩන් ටෑන් ස්කින් එක අපි පවත්වාගෙන යන්නේ කොහොමද? එතකොට අපි ලස්සන දකින්නේ කොහොමද? දැන් සමහරක් වෙලාවට ඉන්නවා ගොඩක් ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා. ගොඩක් ඉහළට ගිය කට්ටිය ඉන්නවා. දැන් මේගොල්ලන්ගේ තියෙන වෙනම ලස්සන එලිගන් ලුක් එකක් තියෙන්නේ.
අර ඒගොල්ලන්ගේ අර නිකන් අර ලාලිත්‍ය අර අපි දකින දේවල් නෙවෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඒ ජොබ් එකට ගියපු ලස්සනක් තියෙනවා. එතකොට ඒක එක එක්කනට ඒ තමන්ව කියන්නේ තමන්ගේ පර්සනැලිටි එක ඩෙවලොප් කරගෙන තින්නේ ඒ තැනට අනුව. මම නම් දකින්නේ ලස්සන කියන එක ඒක. එහෙම නැත්නම් අපි හිතුවොත් දැන් අපිට අයිශ්වර්යා රායි වගේ වෙන්න බෑනේ හැමෝටම. එනේ එයා ඒ චරිතය ඇවිල්ලා එක්කෙනෙක් විතරක්. හුඟක් වෙලාවට අපේ රටේ අපේ හුඟක් දෙනෙක්ට තියෙන්නේ ලස්සන සුදු කාන්තාවක් කෙට්ටු හරි එම කෙනෙක් අරගෙන මෙයා වගේ වෙන්න ඕනේ කියලා ළමයි පුංචි කාලේ ඉඳලා මේ ළඟේ මනස හදලා තියෙනවා. ඒක හුඟක් වෙලාවට මාකටිං අයිටම් එකක් වෙන්න පුළුවන් විවිධ නිෂ්පාදකකරුවන්. ඒකට ඒකත් එක්ක ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා අද ලංකාවේ. කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමි ළමයින්ටත්. ඒ වගේ අසාධාරණයක් වෙලා තියෙනවා. ඉතින් අර ඒක අපි හිතන විදිය මම හිතන්නේ දැන් ලංකාවේ සහ ලෝකේ ගොඩක් වෙලාවට දැකලා ඇති බියුටි ක්වීන්ස් තෝරනකොට ගොඩක් අර ගෝල්ඩන් ටෑන් එකට ඒගොල්ලන් තැනක් දෙනවා. මොකද හේතුව ග්ලෝබලි ගත්තාම බ්ලීචින් පාවිච්චි කරලා ළමයි ගොඩක් මම පැහැපත් කරගන්න යන ප්‍රවණතාවය වැඩි නිසා ඒක අඩු කරලා ගෝල්ඩන් ටෑන් කියලා එක තමයි ලස්සන කියන එක දැන් ගොඩක් දෙනෙක්ට ඒතු ගන්නන්න ලෝක සංවිධාන ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ කාන්තාවකගේ ලස්සන තියෙන අපේ ඇස් දෙකේ. අපි දකින විදිහත් එක්ක සමහරක් වෙලාවට අපි ලස්සන කාන්තාවක් දකිනවා. එයා කට ඇරියට පස්සේ සමහරක් වෙලාවට අපිට යාගේ ලස්සන නැති වෙලා දකින්න පුළුවන්. ඉතින් අර ඒ නිසා මං කියන්නේ ලස්සන කියන එක අපි දකින විදිහ අනුව තමයි වෙනස්. දැන් මේ දවස්වල සෝෂල් මීඩියා ගත්තාම ඒ කියන්නේ දැන් කාලයක් තිස්සේ මම නෝට් කරන දෙයක් ක්‍රීම් එකක් සාමාන්‍ය සෙල් කරද්දී ඉන්ජෙක්ෂන් ටයිප් සුදක් එනවා කියලා තමයි ඉස්සරහට දාන්නේ. ඒ වචන සෙට් එක තමයි ඉස්සරහට දාන්නේ. නැත්තම් ඉන්ජෙක්ෂන් කිරීම ඩිරෙක්ට්ලි ඉන්ජෙක්ට් කරගන්න පෙළඹෙනවා අද ළමයි. ගෑනු ළමයි, පිරිමි ළමයි පවා දැන් සෑහෙන. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔය රසදිය කියලා අපේ ඇඟට අහිත කර දෙයක් තියෙනවා. ඒ දේවල් අනිවාර්යෙන්ම ඔය ක්‍රීම්ස් වල අනිවාර්යෙන් සුදු වෙනවා කියන්නෙම අපේ හැම තුනී කරනවා. එතකොට ඒ දේවල් දැන් මේ සමාජගත වෙන එක ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඒක ඉතාමත්ම වැරදි දෙයක්. ඒ කියන්නේ ලංකාවේ ඉන්ජෙක්ෂන් ගහලා සුදු වෙනවා කියන එක හරිම වැරදි දෙයක්. සමහර වෙලාවට වෛද්‍යවරු පවා කියනවා එන්න හැම පැහැපත් කරගන්න නම් ඉන්ජෙක්ෂන් එකක් ගහලා පැහැපත්. ඒක හරිම වැරදි. මං හිතන්නේ ඒ වෛද්‍ය වෘත්තියටත් කරන නිගාවක්. කවදාවත් දැන් ඕස්ට්‍රේලියාවේ වගේ රටවල්වලදී එහෙම කවදාක්වත් කියන්නේ මේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා සුදු වෙන්න කියලා. ඒගොල්ලෝ දන්නවා ඒක වැරදි වැඩක් කියලා. මේක මෙතනින් අපිට මුදල් හම්බ කර ගැනීම විතරක් නෙවෙයි. ගොඩක් වෙලාවට මේ ඉන්ජෙක්ෂන් සුදක් කරගන්න. ඒ වගේ දේවල් තනිකර අපි දැනගන්න ඕනේ මේ පොරුවක් කියන්නේ කියලා. ඒක දිගටම පවත්වාගෙන යන්න බෑ. කාට හරි මුදල් හම්බ කරගෙන තමන් ගොඩක් ධනවත් වෙන්න පුළුවන්. හැබැයි වැරදි දෙයක් දීලා. ඒක තනිකර බොරුවක් සහ වැරද්දක්. එතකොට මේක අපිට දැන් ඉන්ජෙක්ෂන් එකක් ගෑවා කියලා ඒක දිගටම තියෙන්නේ නෑනේ. ඒක මාස 6කින් විතර වගේ ආයෙ යන පරණ පාට දෙනවා. ආයෙ ගිහලා ගා ගන්න ඕනේ. මොකද එයාට අවශ්‍යයි ඒ පාට දිගටම තියාගන්න. ඉතින් ඊට වඩා අපි කොහොමද දන්නේ ඒ දේ ගන්න තමන්ට වත්කම අඩු වෙන්න පුළුවන් ඉදිරියේදී. දැන් ඔය වගේ තැන්වලදී හුඟක් වෙලාවට පහළ මධ්‍යම පන්තියේ කාන්තාවෝ පුංචි රැකියාවක් කරලා හම්බෙලා සම්පූර්ණ තමන්ගේ මේ සැලරි එකම යන්නේ මේ වගේ ඉන්ජෙක්ෂන් එකකට නැත්නම් ක්‍රීම් එකකට. මං කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ. අපි හැමදේම ඇත්ත ඇති විදිහට දකින්න ඕනේ. පොතක් අරගෙන අඩුම තරමේ තමන්ට කෙමිස්ට්‍රි නොලෙජ් එකක් නැත්නම් සාමාන්‍ය දැනුම දින කෙනෙක්ටවත් අපි බලන්න ඕනේ අපි උත්පත්තියෙන් ගෙනාපු සම විවිධ දේවල් පාවිච්චි කරලා වෙනස් කරන්න බෑ. ඒක తాවකාලික දෙයක් සහ ගොඩාක් අතුරු ආබාධ තියෙන දෙයක්. ඉතින් මේ ඉන්ජෙක්ෂන් සුද කියන එක මං හිතන්නේ ඒක අපි සම්පූර්ණයෙන් හිතලින් අයින් කරගන්න ඕන දෙයක්. අපිට ගැළපෙන සුදක් තියෙන. මං පස්සේ තව දුරටත් ඒ ගැන කියන්න. දැන් අපි ගෑනු ළමයි ගත්තාම හරි ආසයි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න. දැන් මේ සොසයිටි එකේ කොහොමද ගර්ල්ස්ලා එහෙමයි. එතකොට දැන් මිස් වගේ ලස්සනක් තියෙන ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක් වෙන්න දැන් අපි ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. මිස්ටර් මොකද්ද කියන්න තියෙන්නේ? ස්කිල්ස් මොනවද අපි ඉම්ප්‍රූව් කරගන්න ඕනේ හැම දෙයක්ම පර්ෆෙක්ට් වෙන්න? ඉස්සලාම දැන් අපි ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා කියලා කියනකොට ඒකද අපේ ලංකාවේ තියෙන සංස්කෘතියත් එක්ක ටිකක් හරි අමාරුයි. දකින්න දැන් කට්ටිය කියන්න පුළුවන් විවිධ විදිහට දකින්න කට්ටිය ඉන්නවා. නමුත් මම කියන්නේ ගෑනු ළමෙක් හා පිරිමි ළමෙක් වුණාම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕන.
ඒක අපේ රටේ තාම ටිකක් හැදීගෙන එනවා. ඉතින් ඒකෙදි කාන්තාවක් එක ලස්සන වෙලා පාර බැහැලා යන්න බැරි වෙන එකවත් එහෙම නැත්නම් එයා ලස්සන නෑ කියලා ඒක නෙවෙයි වෙන්න ඕන. එයාට එයාගෙන කොන්ෆිඩන්ට් එකක් බිල්ඩ් අප් කරගන්න ඕනේ. හරි මම දැන් මේ කරන්න යන වැඩේ මට මේ කරන්න කොන්ෆිඩන්ට් එක හදා ගන්නවා. ඊට පස්සේ මම දැන් පාරේ යනවා මම පාගගෙන ප්‍රශ්නේ මම යන්නේ මගේ වැඩේ කරගන්න. එම නැත්තම් ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා කියලා හිතාගෙන පාරට බැහැලා යනවනම් අර අරයා බලයි මෙයා බලයි යා බලන නිසා මම මේ වෙනවා මේ එහෙම හිතන එක හොඳ නෑ. හැම වෙලේම හිතන්න ඕනේ නෑ මම වැරද්දක් කරන්නේ නෑ. මම ඕනේ මට මේ දේ කරන්න. එතකොට තමන් දන්නවනම් ඒ වැරද්ද නොකර තමන්ට ඒ තමන් කැමති දේ කරගන්න පුළුවන් නම් එතන බොහොම නිදහසේ තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඒක අපි හැම වෙලාවෙම හිතන්න ඕන ඒ තමන්ට යන ඒ තමන් යන දේ හරියට ෆෝකස් එකත් එක්ක යෝ තමන්ට ඒ දේ කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් එතකොට දැන් අවුරුදු 30ක් මොකක් හරි ෆීල්ඩ් ඉන්ඩස්ට්‍රි එකක ඉන්නවා කියන්නේ හරි අමාරුයිනේ. සර්වයිව් වෙලා ඉන්න හරි අමාරුයි. එතකොට ඒ අවුරුදු 30ක කාලයක් ඇතුලේ කොච්චර දෙනෙක් වැඩ කරනවද? කොච්චර දෙනෙක් වැඩ කරාද? කොච්චර පිරිසක්? ඔව් ඒ කියන්නේ මුලදීම මට සැලෝන් එකක් දානකොට මුලින්ම දෙන්නේ තුනෙක් විතර වගේ තමයි හිටියේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි 600කට වගේ ප්‍රමාණයක් මගෙත් එක වැඩ කරනවා. ඉතින් ඒක හරි සුන්දරයි. ඒක හරි දැන් සැලෝන්ස් කරන කාලේ දැනුත් සැලෝන්ස් කරනවා. සැලෝන්ස් කරනකොට ගොඩක් ඔයගොල්ලෝ වගේ තරුණ ළමයි තමයි වැඩ කරන්නේ. ඒකට මමත් ගියම කොච්චර මට ඉලක්කම් වලින් ගියත් වගේ වයස මම හැම වෙලෙම හිතන්නේ තරුණ විදියට. මොකද හේතුව මම වැඩිපුර දවසින්දී තරුණ ළමයි එක්ක. ඒකට දැන් ඒගොල්ලන් හිතන පතන විදිහ ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් ඊළඟට ඒගොල්ලන් කතා කරන විදිහ ඒගොල්ලෝ කරන දීලු තහඩු අඳින ඇඳුම් පැළඳුම් මම හරියට ඒගොල්ලන් එක්ක ඇඩ්ජස්ට් වෙනවා. ඉතින් ඒකත් එක්ක මම හරි සතුටින් ඒ දේවල් කරන් යනවා. ඒ වගේම ස්ටාෆ් එක කියලා කියන්නේ මම මගේ ෆැමිලි එක විදිහට තමයි අරගන්නේ. ඉතින් එළියලා බලපුවාම අවුරුදු 30ක් වගේ කාලයකදී දෙතුන් දෙනෙක් හිටපු ස්ටාෆ් එකක් 600කට වගේ ප්‍රමාණයකට ගෙනල්ලා ඒගොල්ලන්ව හොඳ තැන්වල තියලා ඒ වගේ හොඳට ට්‍රීට් කරගෙන යන්න පුළුවන් වෙච්ච එක ලොකු භාග්යක්. ඒකට මේ 600ක් දෙනාටත් අමතරව තව ඉන්නවා අපේ සප්ලයර්ස්. දැන් සප්ලයර්ස්ලා කියලා කිව්වහම මේගොල්ලන් ගොඩක් වෙලාවට අපිට කෝමාරිකා හදලා දෙන කට්ටිය ඊළඟට විවිධ වල් වර්ග අපි ගන්නවා අපේ ප්‍රොඩක්ට්ස් වලට. සමම් පිච්චර් ඊළඟට දාස් පෙතියා නිල් කටරොඩු විවිධ දේවල්. සමහර වෙලාවට පුදුම හිතේ මේ වගේ දේවලුත් මේ රූපලාව නිෂ්පාදනයට ගන්නවද කියලා. ඇත්තටම කිව්වොත් දැන් මේ කොස්මෙටික් බ්‍රෑන්ඩ් එක හදද්දී මට අවශ්‍ය වෙලා තිබුණේ ගොඩක් කට්ටිය කෙමිකල්ස් ගැන කතා කරද්දී මට අවශ්‍ය වෙලා තිබුණේ හර්බල් කොන්සෙප්ට් එකක් දෙන්න ඕනේ කියලා. ඒ නිසා මගේ හැම බ්‍රෑන්ඩ් එකකම මේ හර්බල් කියන එක රියල් හර්බල් කියන එක මම පෙන්නලා තියෙනවා. ඒ වගේම මට සර්ටිෆිකේෂන් එකක් තියෙනවා. ඔව් මම මේක කරලා තියෙනවා. ඉතින් මට අර ඒක අභිමාණයෙන් කතා කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ව්‍යාපාරිකව පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් කතා කරොත් එහෙම මට මතකයි මේ මෑජික් එකකින් වගේ ගෙවුවා. ඇත්තටම හර්බල්ස් දානවද කියලා ප්‍රොඩක්ට් එක. මම ගෝ අපි දානවා හර්බල්ස්. ඒ කියන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන මතයක් තියෙනවා. ආරයිට් මේ පිටරටින් එන ඒවාක තමයි හර්බල්ස් ඉන්නේ. සමහරක් අය ඉන්නවා දැන් ඉන්දියාවේ සමහර ප්‍රොඩක්ට්ස් වල නම් තියෙනවා. ඉතින් ලොකු කන්දක නමක් එක්ක ඒ ප්‍රොඩක්ට් එක එන්නේ. ඒකට ඒක එනකොට ආරයිට් දැන් මේගොල්ලෝ හිතෙන් හදාගන්න රයිට්. මේක තමයි රියල් හර්බල් එක. ෂා මේක තමයි හොඳම කියලා. සමහරක් වෙලාවට හර්බල් එකක් දැකලවත් නැතුව ඇති. නමුත් සමහරක් ඉන්දියාවේ ගිහපු ගමන් ගන්න යනවා රයිට් මේ හොඳම හර්බල්ස් ඉන්නේ ඉන්දියාවේ කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ලංකාවේ තමයි හොඳම හර්බල්ස් ඉන්නේ. ඒත් ලංකාවේ තියෙන හොඳම හර්බල්ස් ඉන්දියාවෙන් ගෙවින්න අරන් ගිහිල්ලා ඒගොල්ලෝ ප්‍රොඩක්ට් කරනවා. ඇයි අපිට බැරි? මේ රටේ තියෙන හර්බල්ස් වලින් ප්‍රොඩක්ට් එකක් කරන්න. ඉතින් ඒ නිසා තමයි ඒක තමයි මගේ මුල ඉඳලම තිබුණ දේ. මොකද ඒ දවස්වල මගේ අප්පච්චි කියන්නේ යා බෙහෙත් හදන කාලේ ආයුර්වේද නිෂ්පාදන කියන්නේ බෙහෙත් වර්ගයකට ගන්න බෙහෙත් වර්ග හදනකොට එයාට හිටිය වෙනම ගොවි පිරිසක්. එයාට බෙහෙත් ගෙනල්ලා දෙන කට්ටියක් හිටියා. ඒ වගේ මටත් හරියට උමනාවක් තිබුණා. රයිට් මම කොස්මෙටික් එකක් හදන කාලේ මටත් මේ වගේ පිරිසක් හදා ගන්න ඕනේ කියලා. ඇත්තට මේ වගේ පිරිසක් ලංකාව පුරාම පිට ඉන්නේ. ඉතින් කොයි වෙලේ හරි කෝල් එකක් දීලා කිව්වොත් අපිට මෙච්චර ඕනේ කියලා ඒ හැමදේම එකතු කරලා ඉවරලා මගේ ෆැක්ටරියේදී මට ගෙනල්ලා දෙනවා. ඒ වගේ හොඳ කට්ටියක් එනම් හරි ලස්සන කතාවක් තියෙනවා. දැන් මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා
මට ඇලවේරා ගන්න උමනාවක් තිබුණා. මම ගියා එක ගෙදරකට. එයා ලස්සනට ඇලවේරා වගා කරලා තිබ්බා. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් පවුල් ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න මේ වගේ තිබුණා. ඉතින් ඒකට ඒගොල්ලෝ ආසයි තව ස්ටෙප් එකක් උඩට යන්න ජීවිතේ. ඉතින් මම කව බය වෙන්න එපා, මම උදව් කරන්නම් කියලා. ඉතින් අපි ගොඩාක් ඒගොල්ලන්ගෙන් ඇලවේරා ගත්තා. අපි නිෂ්පාදනය හැදුවා. අපි එක්ස්පෝර්ට් කරා. මේ වගේ දේවල් කරනවත් එක්කම අර ඒ ෆැමිලි එක දැන් ස්ටෙප් එකක් නේ ස්ටෙප් 3ක් උඩට ඇවිල්ලා තියෙන්නේ. ළමයින්ට උගන්වගෙන ඉතින් රැකියාවලට දාලා ඉතින් ඒක තමයි සතුට කියන්නේ. දැන් ඕක මට තිබුණා කරන්න පිටරටින් ප්‍රොඩක්ට් එකක් ගෙනාවා. මේ විකුණලා මට ලොකු මාජින් එකක් තියාගෙන ඉන්න පුළුවන්. මොකද ඒක නෙවෙයි මම කළේ. මම කළේ අපි හැමෝම එකට ගිහිලා දියුණු වෙච්ච එක. ඒක තමයි මගේ හිතේ තියෙන ලොකුම අභිමානය. ඉතින් ඒ වගේ දෙයක් මම ලොකු පිරිසක් හදලා තිනවා අපිත් එක්ක. ඒ ලොකු පිරිසත් එක්ක තමයි මේ ගමන යන්නේ. මිස් කිව්වන මිස් ලොකු පිරිසක් හදලා තියනවා කියලා. දැන් ඒතර පිරිස වැඩි වෙන්න කම්පිටිටිව් ගතිය වැඩි වෙනවා. එතකොට මිස්ටර් මේක තර්ජනයක් විදිහට දැරිලා තියනවද? දැනෙනවද? නෑ, කොයි වෙලාවකවත් දැනෙන්නේ නෑ තර්ජනයක් කියලා. කොයි වෙලාවකවත් දැනෙන්නේ නෑ. මොකද හේතුව මගේ හිතේ තියෙන දේ වෙනම දෙයක්. ඒ කියන්නේ මට ඕන හොඳ දෙයක්. අහලා තියෙනවා නේද හොඳ දේවල් කරන මිනිස්සු හැමදාම හොඳ දේවල් රකින්නවා කියලා. ඒ නිසා කොච්චර කම්පිටිටර්ස්ලා ඇති වුණත් මම දන්නවා මෙච්චර කාලයකට මාව විශ්වාස කරපු කට්ටිය ඉන්නවා. ඒ වගේම මම අලුත් ටෙක්නොලොජි එකත් එක්ක හොඳම ප්‍රොඩක්ට්ස් දෙනවා කියලා මම දන්නවා. ඒ නිසා ලෝකේ කොච්චර ප්‍රොඩක්ට්ස් ආවත් මම ඒකට බය නැහැ. අපි කම්පිටිටර්ස්ට ප්‍රොඩක්ට්ස් හදලා දෙනවා. ඉතින් ඒක තමයි වැද අපි හොඳම දේවල් හදලා කම්පිටිටර් දෙනවා. හරි රයිට්. ඔයා මේක අලෙවි කරන්න කියලා. ඒක නෙවෙයි තියෙන්නේ ආර්ට් එක. ආර්ට් එක තියෙන්නේ අපි හදන ප්‍රොඩක්ට් එක ක්වලිටි එක කොහොමද? ඒක මනුෂ්‍ය ශරීරයකට කොයි විදිහටද වැදගත් වෙන්නේ? ඒ විශ්වාසය කියන එක හොඳටම තියෙනවා. ඒ නිසා කිසිම කම්පිටිටර් කෙනෙක්ට මම බය නැහැ. අනිත් එක තමයි විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. දැන් මම සාමාන්‍යයෙන් ෆේස් වොෂ් 10ක් 15ක් විකුණපු කෙනෙක් මුල්ම අවදී. දැන් මම ගොඩක් මට නම් එක කියන්න බෑ, මම ඒ තරම් විකුණනවා. එතකොට ඒ කියන්නේ මොකද? මම දෙන දේ මාව ප්‍රතික්ෂේප කළා නෑ. මගේ නිෂ්පාදන හැමදාම පාවිච්චි කරපුව අදටත් පාවිච්චි කරනවා. ඕන තැනක ගියොත් ආචාන්දනි ෆොරෙවර් ප්‍රොඩක්ට්ස් අපි යූස් කරනවා. ඒකට මම ආසයි. ඉතින් ඒක තමයි මම හදාගෙන තියෙන දේ. ඉතින් ඒ හදාගත්ත වැලියු එක ඒ වැලියු එක තියෙන්නේ ඒ වැලියු එකත් එක්ක මට මොන කම්පිටිටර් ආවත් කිසිම දෙයකට බය වෙන දෙයක් නැහැ. අවශ්‍ය කරන හැම දෙයක්ම ලස්සනට දාලා තියෙනවා. ඒකත් එක්ක මගේ කස්ටමර්ට මම දෙන්න ඕන දේ දීලා තියෙනවා. එයා සමහරක් වෙලාවට ෆොරෙවර් එක ප්‍රොඩක්ට් එකක් යූස් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ එයා ෆොරෙවර් මුළු රූටින් එකම අවශ්‍ය කරන රූටින් එකටම අවශ්‍ය කරන හැම දෙයක්ම මිලදී අරගෙන තියෙනවා. ඒක හරි සතුටුයි. සමහරක් වෙලාවට මගේ ෆ්‍රෙන්ඩ්ස් ලගේ ගෙවල් වලට ගියාම ඒගොල්ලන්ගේ බාත්රූම්ස් වල නිදන කාමරවල ෆොරෙවර් බ්‍රෑන්ඩ් එක දකින්න එක මම හරි සන්තෝෂයි. මොකද මට බෑ මේ මුළු ලංකාවම අල්ලගන්න. නමුත් මට මං හිතන දවසක පුළුවන් වෙයි. ඉතින් ඒ යන හැම වෙලාවකදීම මම හැම කෙනෙකුගේම හිතට දීලා තියෙනවා ෆොරෙවර් කියලා කියන්නේ ෆොරෙවර් තමයි. දැන් ස්කින් එක කෙයා කරන එක සම්බන්ධයෙන් ස්කින් කෙයා රූටින්ස් තියෙනවා. දැන් ඕනම රටක දැන් සාමාන්‍ය ෆේමස් වෙලා තියෙනවා දැන් ෆොරින් කන්ට්‍රීස් වල ස්කින් කෙයා රූටින් කියලා දෙයක් තියෙනවා. දැන් අපි දැන් කිව්වා වගේ නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා රූටින් එකට යන්නේ කොහොමද? මොනවද පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ දේවල් වල? ඔය ස්කින් කෙයා රූටින් එක ලෝකේ රටවල් ලංකාවෙත් දැන් තියෙනවා. ලංකාවේ අනිවාර්යෙන් තිබුණ දෙයක් සහ දැන් වැඩිපුර වර්ධනය වෙන දෙයක්. ඒකට මේදී අපි බලන්න ඕන කොච්චර දැන් වක්කා ඉන්නවා. මම හරි බිසි, මට මේක කරන්න බෑ, මේක කරන්න බෑ. පුළුවන්. මොකද ඕන තරම් තියෙන කිසිම කෙනෙක් නෙවෙයි 24 hours බිසි වෙන්නේ නැහැ. අපිට පුළුවන් අපි ගැන හිතන්න ඕන වෙලාව. අන්නකට ගිහිල්ලා බලන්න ඕනේ මොන කොයි විදිහට තියෙන්නේ. අපිට ෆේස් වොෂ් එකක් යූස් කරනවද, ඩීප් ක්ලෙන්ස් එකක් යූස් කරන විදිය, ස්ක්‍රබ් එකක් යූස් කරන විදිය, බොඩි ලෝෂන් එකක්, අන්ඩර් අයි ක්‍රීම් එකක්, මේ දේවල් අපි යූස් කරන්න ඕනේ. දැන් මම දැකලා තියෙනවා ගොඩාක් ලස්සන කාන්තාවෝ ඉන්නවා. ඒ කියන්නේ අපි පාසල් යන කාලේ අපි යාළුවෝ ඉන්නවා හරි ලස්සන කාන්තාවෝ. පස්සේ කාලයක් යනකොට අඳුර ගන්නත් බැරි තරමට වෙනස් වෙලා. ඒ මොකද තමන් ගැන තමන් සැලකිලිමත් වෙන්නේ නැහැ. දැන් ඉවරයි, දැන් අපි මේක කරා රයිට් දැන් ඇති කියලා. එහෙම නැහැ. හැම වෙලේම තමන් කියන කෙනාට තමයි වැලියු එක දෙන්න ඕන. ඒ වැලියු එක අනිවාර්යයෙන්ම දිය යුතු දෙයක්. අපි දවසකට කෑම බීම අරගන්නවා වගේම තමන්ගේ ඩියුටි එකට
අපි දෙයක් ඉන්වෙස් කරන්න මෝඩ තොට ඒකෙති බියටි රූටින් එකක් කියන එක අත්‍යවශයෙන්ම තිබිය යුතු දෙයක් ඒකෙදී ශැම්පුව එකක් යස් කරන්න ඕන කඩිෂණ එකක් යස් කරන්න ඕන ඊට පස්සේ මුණ ලස්සන්ට හදාගන්න පුළුවන් ස්ට්‍රප් ඒකන මම කියන්න සෙලෝන එකට කියල පදිචලන්න කරන ඒමකි නෙවේ මම කියන මං කෙන තමන්ගේ තියෙන බියටිය එක ගලමරස් කරගන්න යාව ලස්සන එකන එලිගන් කරගන්න ඒ අවශ්‍ය කරන දේවල් තමයි පාංචි කරන්නවා මිස් ගත්තහම විස්ට ඇකඩමිස් ගොඩක් තියෙනවා ප්‍රඩක්ස් ගොඩක් ප්‍රඩක්ස් රේන්ජ එකක් තියෙනවා එතකොට ගොඩක් ලොකු බේස් එකක් හැදිලා තියෙනවා එතකොට මේ හැම දේම පටන්ගන්න තැනක් තියෙනවාන ඒ එතන කොතනද ඕ ඇත්තටම මට පොඩිකාලෙදනම උමනාවත් තිබුණ ලස්සන්ට ඉන්ඩෝනි කියලා ලස්සන් ටින්නෝන කෙ ඉතින් හර අද දැන් ගොඩක් සමරදසකන අපි බිලින් කතා කරා වගේ අර හිතනානේ ආමම ලස්සන නෑ මට බොන් මේ වගේ අඩු පාඩු මගේ තින මෙම තිලා කළ හිතනානේ ඉතිං ඒකත් එක්කද මට ඒවගේ හිතුන මම ලස්සන් ඉන්ඩෝන මේ අඩු පාඩු තින මේ වගේ දේවල් කියලා තකොට අප හැම්බලින් බලන හරි මේක හදාගන්න කොහොමද මේක කොහොම තව දියුණු කරගන්න කොහොමද තව කෙනෙක්ට සහ මම සතුට වෙන විදිහ මගේ රූපය හදාගන්න කියන කියලා සහ එක මේන්ටේන් කරගන්න ඕන කියන එක මේකත් එක තමයි ඇත්තටම ආවේ දැන් ඒ දෙයත් එක්ක එනකොට මට හිතන මේක හොඳ මාකට් එකක් කියලායි ඒ වගේම තව කෙනෙක්ට දෙයක් දෙන්න පුළුවන් කියන එක ඒ දේවලුත් එක තමයි මේ දිගටම ආවේ දැන් ඒ එනකොට තමයි හිතුනේ කෙනෙකුට කියලා දැන් මට සාමාන්‍යයෙන් පුළුවන් මම දන්න දේ මම දන්නටත් වඩා හොඳට කියලා දෙන්න පුළුවන් ඒ නිසා ඇකඩමිස් දාද්දි මම දන්න හෙයාර් ස්ටයිල්ස් ෆේෂල්ස් මේ වගේ දේවල් මට ලස්සන්න කියලා දෙන්න පුළුවන් ඒ වගේ ඒ නිසා මම ගොඩාක් ගෝලන් පිරිසක් හදලා තිනවා ඉතින් ඒගොල්ලන් ගොඩක් හොඳට ලංකාවේ සහ ලෝකේ ගොඩක් රටවල් වල තමන්ගේ ව්‍යාපාර ගොඩක් හොඳින් කරගෙන යනවා ඒ කියන්නේ බියුටි එක කියන එක මිනිස්සෙක්ට ඉපදුන දවසට මැරෙනකම්ම තියෙන ඕන දෙයක් ඕනම කෙනෙක් ආසයි ලස්සනට ඉන්න දැන් පිටෝතේම අපි වැඩිහිටි නිවාසකට ගියොත් ඒගොල්ලෝ කියනවා මැඩම් කියන්නකො මට මගේ මේ කොණ්ඩේ මෙහෙම වෙනවට මෙහෙම වෙන මගේ මේ ඇඟ වෙලිලා තියෙනවා ඒගොල්ලෝ තාසයි ලස්සනට ඉන්න ඕනම කෙනෙක් ආසයි එතකොට අපි ඒ කියන්නේ මිනිස්සුන්ට මිනිස්සුම සන්තෝෂ කරන්න ඕන තැනකට ඒ වගේ රැකියාවක් කරන එක තමයි සහ ඒක නොනැසී පවතින දිගටම ගෙනියන්න පුළුවන් දෙයක් තමයි hair and beauty industry එක කියලා කියන්නේ සහ ඒක ඒගොල්ලන්ව එඩියුකේට් කරන එක මේ වගේ දේවල් වුණා. දැන් අපි ෆේස් වොෂ් එකක් ගැන කතා කරොත් එහෙම අපි දැන් මුණ පිරිසිදු කරගන්න ඕනේ උදේට. දැන් Forever එකේ තියෙන ෆේස් වොෂ් ගණනාවක් තියෙනවා. මම ගොඩක් වෙලාවට ආසම ෆේස් වොෂ් එක තමයි කොමක ෆේස් වොෂ් එක. ඉතින් ෆේස් වොෂ් ටිකක් අරගෙන ඊට පස්සේ ඒක බොහොම හොඳින් මේ ආලේප කරලා පිරිසිදු කරගත්තට පස්සේ අන්න මූණ බලද්දි මුද්‍රාශා කොච්චර හොඳට ක්ලීන් වෙලා තියෙනවද කියලා. ඉතින් අර ඒ ප්‍රබෝධය මුළු දවස පුරාම තියෙනවා. දැන් මට බය නෑ අවස කොච්චර මේකප් කරලා දූවිලි ගිහලා කොහෙන් ආවත් අද ෆේස් වොෂ් එක යූස් කරන්න පුළුවන්. ඊට ආයි ක්ලීන් කරන ආයි බලනවා මොන කොච්චර හොඳට තියෙනවද. ඉතින් ඇත්තට අර මං කියන්නේ ඒ ෆීලිං එක තමයි අපිට හැම්බෙලෙම තියෙන්න ඕනේ. දැන් මොකද හේතුව අනිත් එක ෂැම්පු එකක් ගත්තොත් එහෙම. දැන් මට තියෙන ෂෝට් එකක් නේ දැන් ඔයාගේ වගේ දිග කොල්ලයක් තියෙන මගේ කස්ටමර්ස් මට කියන දේ තමයි ශාදිනී මේ ෂැම්පු එක මම යූස් කරා. කන්ඩිෂනර් එක යූස් කරා. දවස පුරාම සුවඳ මට එනවා. සමහරක් අය අහනවා මම පර්ෆියුම් එකක් යූස් කරාද කියලා. ඒක නෙවෙයි. ඔයාගේ ෂැම්පු එකේ ඒ වෙලාවට විතරක් නෙවෙයි. දවස පුරාම සුවඳ තියෙනවා. ඒක මට හරියට ඒ කියන්නේ මට ඒක හරි ගොඩක් හොඳට දැනෙනවා ඒක දවස පුරාම ඉන්නකොට. ඒ වගේම මේ ඈතක කට්ටියක් ආවම හම්බ වෙන්න ඒගොල්ලොන්ට කියන්නේ අපි ගන්නවා ඔයාගේ ගෝල්ඩ් බොඩි ලෝෂන් එක. ඒ ගෝල්ඩ් බොඩි ලෝෂන් එක ඇඟේ ගෑවට පස්සේ හවස් වෙනකම් හවස ගිහලා වොෂ් එකක් දාගන්නකම් මට තේරෙනවා මම ප්‍රොටෙක්ට් වෙලා කියලා. ඉතින් ඇත්තටම ඒ වගේ දේවල් කස්ටමර්ස්ගෙන් අහන එක තමයි හරියට අපි දරුවෙක්ව හදලා ඒ දරුවගේ ಗುಣ තව කෙනෙක් කතා කරනවා වගේ තමයි මට Forever එකේ තියෙන ಗುಣ තවත් කට්ටිය කියනකොට දැනෙන්නේ. ඒ කියන්නේ මට හිතුණා මගේ හිතේ තිබ්බ දේ. රයිට් මිනිස්සෙක්ව ලස්සන කරන්න, එයාට සෞඛ්‍ය ආරක්ෂිත සම සුරැකුම් කරන්න, ඒ වගේම හිසකේ සුරැකුම් කරන්න මම දෙයක් දීලා තියෙනවා. මිනිස්සු ඒක අගය කරනවා. මිනිස්සු ඒකත් එක්ක ජීවත් වෙනවා. මම එන දිනලා තියෙනවා. ඒ ඔන්න ඔය ඔතනට මම දැන් ඇවිල්ලා තියෙන්නේ. මට දැන් තියෙන්නේ ඒ ටික තවත් උඩට අරගෙන යන්න. ඒක තමයි දැන් සමහරක් වෙලාවට ගොඩාක් කට්ටිය කරන්නේ මාකටිං නේ. දැන් බියුටි ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම ප්‍රොඩක්ට් එකේ මොනවද තිබ්බත් මාකටිං එකත් එක තමයි ඒක යන්නේ. ඒක කාටවත් බැලලා වැඩන්නේ ඒක ඒගොල්ලන්ගේ දක්ෂතාව.
මට අවශ්‍ය වෙලා තිබුණ දේ තමයි පෙරට ඉන්නේ සාමාන්‍ය ජනතා. එතකොට මේ සාමාන්‍ය ජනතාවට එයාගේ තියෙන එයාට එයාත් ආසයි ලස්සන වෙන්න. ඒකට එයාට ගන්න පුළුවන් ෆේස් වොෂ් එකක්. එයාට ගන්න පුළුවන් ෂැම්පූ එකක්, කන්ඩිෂනර් එකක්, බොඩි මිල්ක් එකක්. මේ ෆෝරම් එකේ තියෙන. ඒකට ශ්‍රී ලාංකිකයෙක් විදිහට මම හැම වෙලාවෙම හිතුවේ ඒ කෙනාට ට්‍රීට් කරන්න. ඇත්තටම අද මම කරලා තියෙන එක මම කවදාකවත් කියලා නැහැ. කොහෙන් හරි එක්කෙනෙක් ගන්නලා ඔයාව සුදු කරන්න ඕනේ. ඒ සුදු වෙලා තියෙන මේක ගාලා මම කවදාකවත් ඒක දෙය කරලා නැහැ. මම කරලා තියන්නේ ඔයාගේ තියෙන සම ආරක්ෂා කරගන්න, ලස්සන කරගන්න. ඒ වගේ දේවල් එක්ක තමයි අර සස්ටේන් වෙලා තියෙන මාකට් එකේ මේ තරම් දුරට. forever කියලා කිව්වම බය නැතුව ගන්න. කියලා තැනකට මම අද මාකට් එකේ ගෙනල්ලා තියෙනවා. ඒක තමයි ජයග්‍රහණය කියලා කියන්නේ. එහෙම නැත්නම් මම විවිධ දේවල් කියන්නේ මාකටිං අයිටම්ස් එක්ක විවිධ විදිහේ දේවල් අරගෙන දැන් අපි ගත්තොත් එහෙම අපි හිතමු ක්‍රීම් එකක් කියලා. මේ ක්‍රීම් එකේ ඇතුලේ තියෙන දේට වඩා ඔයා වීදම් කරලා තියෙන්නේ පැකේජින් එකට. ඔයා වීදම් කරලා තියන්නේ එහෙම නැත්නම් මේකේ තියෙන ඔයා ටීවී එකේ හරි කොහේ හරි දකින කමර්ෂල් එකට. නමුත් ඔයා වීදම් කරලා නැහැ මේ ඇතුලේ තියෙන දේට. ඒක නෙවෙයි මම කරේ. මට අවශ්‍ය වෙලා තිබුණේ රයිට්. කට්ටිත් එක්ක යන්න මේක පාවිච්චි කරන්න. මේකේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් තියෙන්නේ. දැන් මගේ ප්‍රොඩක්ට් එක අරගෙන ගිහලා ලස්සන බෝතලයකට දාලා රුපියල් 20000කට 30000කට විකුණන්න පුළුවන්. නමුත් ඔයා අරගන්නේ මොකද්ද? අර වීසි කරලා දාන ප්ලාස්ටික් එක. ඉතින් මම එතනට ගියේ නැහැ. මට ඕන වෙලා තිබුණේ මගේ රටේ ඉන්න මිනිස්සුන්ට සුවදායි දෙයක් දෙන්න. ඉතින් අර ඒ දේත් එක්ක මට අපහසුතාවයන් අවාසිතාවය තත්ත්වයක් නැති. එම නෙවෙයි මට දවසක හිතට එකගව මැරෙන්න පුළුවන්. මම දීලා තියෙන හරි දෙයක් කියන එක. අන්න ඒ දේ තමයි මම වර්න් කරලා තියෙන්නේ. දැන් මිස් අවුරුදු ගානක් මේ ඉන්ඩස්ට්‍රි එකේ මිස් කිව්වා වගේ කරට ගර ගැටිලා ඉන්නවනේ. ඒ ගමන ඇත්තටම මල් යහනාක්ම නෙමෙයි. දුෂ්කරයි. හරි දුෂ්කරයි. එතකොට මිස්ටර් මුණ දෙන්න වෙච්ච අභියෝග මොනවාද? ඩිෆිකල්ටිස් මොනවාද? දුෂ්කරයි කියලා මම කොයි වෙලාවෙත් දකින්නේ නැහැ. මම දකින්නේ ඒක චැලෙන්ජ් එකක් විදිහට. මොකද හේතුව අපිට උත්පත් ඉදලා මැරෙනකම් චැලෙන්ජස් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක එනකොට මට හරි ආසයි චැලෙන්ජ් කරන්න. ඉතින් ඒකත් එක්ක යද්දී හැම වෙලාවෙම අපි හොඳ දේ කරන්න ඕනේ කියන එක එතන තමයි මම ඉන්නේ. දැන් ওই විදිහට යනකොට චැලෙන්ජස් ගැන කතා කරද්දී තිබුණු ලස්සන කතාවක් තියෙනවා. කතා ගොඩාක් තියෙනවා මගේ ලයිෆ් එකේ. ඉතින් මම ඉස්සල්ලාම ෆීල්ඩ් එකට එන කාලේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය මට කැමතුනේ නැහැ. වදා මෙයා කොහෙන්ද ආවේ, මෙයා මොනවද දන්නේ. ඉතින් ওই වගේ දේවල් ගොඩාක් කම්පද මම වෙන රස්සාවක් ජොබ් එකක ඉඳලා තමයි මම පස්සේ මේ බියුටි ඉන්ඩස්ට්‍රි එකට ආවේ. ඉතින් ඒ චැලෙන්ජස් වලදී මම හිතපු දෙයක් තමයි මම වැඩ කරන්නේ නැහැනේ මගේ කම්පියුටරට. මම මගේ කම්පියුටර් අරගෙන යාට මේකප් දාන්න, යාට කොන්නේ දාන්න, යාට බ්‍රයිඩල් කරන්න යන්නේ නැහැ. මම වැඩ කරන්නේ අපි සාමාන්‍ය කට්ටිය. කම්පියුටර් මොනවා කිව්වත් ඌ කෑස්. ඒ නිසා මම හරි දේ මගේ කස්ටමර්ට දෙන්න ඕන. එයාව සන්තෝෂ කරන්න ඕන. එයාට අවශ්‍ය දේ ලස්සන කරන දේවල් ටික කරන්න. මම ඒ තැන තමයි හිටියේ. ඊට සෙලොන්ස් වලදීත් ඒ වගේ සමහර කට්ටිය වෙලාව මම ඇකඩමිස් කරමුද කියලා. ඊට පස්සේ මම ඇකඩමිස් වලදී ළමයින්ට හොඳටම ඒ අවශ්‍ය කරන දේවල් උගන්වුවා. ළඟට තව ස්ටාෆ් වගේ අරගෙන අපි ලංකා පුරාම ඇකඩමිස් පටන්ගෙන ඒ අයට ඉදිරියට යන්න. ඒ කියන්නේ ලංකාවේ තියෙන නීතියක් හරි ළමයි 15යි ගන්න ඕන. ඊළඟට මෙච්චර අවර්ස් ටිකක් ඒ වගේ හැමදේම කරනවා. මොකද හේතුව අපි මුදලට ඒ ළමයින්ට හරියට උගන්වන්න ඕනේ. ඒගොල්ලන්ගේ ෆියුචර් එක හදන්න ඕනේ. අදට චාම්බේ ඇකඩමිස් වල ඉගෙන ගන්න කට්ටියට ලෝකෙ කොහෙත් රස්සාවල් තියෙන කට්ටිය ඉඳලා ගන්න ආවගේ ස්ටුඩන්ට්ස්ලා මට දෙන්න කියලා. මොකද හේතුව ඒගොල්ලන් ජොබ් එක අපි හදලා දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ ක්‍රියේටිවිටි එක අපි හදලා තියෙනවා. මේ වෙලාවකට කිසිම දෙයක් දන්නේ නැති එන ළමයා අපේ ඇකඩමිකින් ඉලියට ලස්සන වනමාලියෝ අන්දන්න පුළුවන්, ලස්සන ක්‍රියේෂන්ස් කරන්න පුළුවන් කට්ටිය. ඉතින් ඒ වගේ බොහොම කට්ටියක් අපි හදලා තියෙන එක චැලෙන්ජ් එකක් අපිට. ළමෙක්ව සම්පූර්ණයෙන් හදනවා කියන එක. හරියට ප්‍රොඩක්ට් එකක් හදලා ඒ ප්‍රොඩක්ට් එක මාකට් කරනවා වගේ තමයි ස්ටුඩන්ට් කෙනෙක්ව හදලා එයාව අපි ඊට දෙන එක. දැන් මිස් කිව්වා මිස් යටතේ ළමයි ගොඩාක් ඉන්නවා කියලා. මිස්ටර් කවදාවත් කොතනදිවත් හිතිලා නැද්ද මගේම ළමෙක් මාව අභිභවායයි. මට තාර්ජනයක් ඒ වගේ හැඟීමක් මිස්ටර් කවදාවත් හිතලා නැද්ද? නෑ කවදාකවත් හිතෙන්නේ මොකද ඔන්ටර්ප්‍රනර්ස්ට එහෙම හිතෙන්නේ නෑ. මොකද ඒක අපි මම හිතන්නේ ඔන්ටර්ප්‍රනර්ස් ඉපදිලා තින්නේ ඒ චැලෙන්ජස් උත් බාර ගන්න බලාගෙන. ඉතින් කවදාකවත් හිතන්නේ මගේ සමරයෝක අහනවා. ඉතින් ඒව දෙයක් නෑ. අපි දැන් සමහරවිට සෙලොන්ස් වල ඉන්නවා මට වඩා දක්ෂ ළමයි ඉන්නවා. මට වඩා වැඩ හොඳට කරන්න පුළුවන් අය ඒ අය දීලා දැන් තව සෙලොන්ස් කරලා ඉතින් මං හරි ආසයි.
මෙයා ගාව මම හිටියේ මම දැන් මේ විදිහට ඉන්නවා. ඒක ලොකු අභිමානයක් මට. තනිකර මේක මගේ කියාගෙන ඉන්නට වඩා ඒගොල්ලන්ව එළියට දාලා ඒගොල්ලන්ගේ ජීවිතේ විඳිලා දාගෙන එක තමයි මම විඳින සතුට. ඉතින් ඒක තමයි ගොඩක්ම මට අවශ්‍ය වෙලා තිබුණේ. ඉතින් ඒ වගේ දේවල් වලින් මම හරියට සන්තෝෂ වෙනවා. මට ඉන්නේ එක දුවයි. මගේ දෝට මේ තියෙන ටික ඔක්කොම පටවල ඒ ළමයා බර කරන්නට වඩා තව අයට ඒ දේවල් දීලා ඒගොල්ලන් ලස්සන ජීවිතේ විඳගෙන සන්තෝෂෙන් ඉන්න එක මේ හැමෝම දරුවෝ. ඉතින් ඒකත් එක තමයි මගේ ජීවිතය ලස්සනට වෙන්නේ. ඒ නිසා මට චැලෙන්ජ් කරනවා බය නැහැ. දැන් මිස්ගේ අවුරුදු 30ක එක්ස්පීරියන්ස් එක ඇතුලේ මිස්ට කවුරු හරි ඩැමේජ් සුදු වෙන්න කියලා ලස්සන වෙන්න කියලා ස්කින් එක ඩැමේජ් කරගෙන ඒ වගේ ආපු කාගේ හරි එක්ස්පීරියන්ස් එකක් මොකක් එක තියනවාද? ආපු එකක් නෙවෙයි ගොඩාරියක් තියෙනවා. ගොඩාක් තියෙනවා. මම හොඳ ලස්සන කතාවකුත් එකක් කියන්න. මේ මෑතක සිද්ධ වෙච්ච සිද්ධියක්. ඒ ගෑනු ළමයා ලස්සන ගෑනු ළමයා කොහොමද ලස්සනයිනේ. ඉතින් මේ ළමයා ආවේ ඇත්තටම මදර් ඉන් ලෝ එක්ක ආවේ මාව හම්බ වෙන්න. මෙයා විවාහ වෙන්න යන්න ඉස්සර වෙලා මේ හැම සුදු කරන පිටි වගේක් බීලා තිබ්බා. ඉතින් ඒවා බීලා ඉතින් අර ලස්සන ගෝල්ඩන් ස්කින් එකක් තියෙනවා කියලා. ඉතින් මේ මැරි කරන්න ඉස්සලා. ඉතින් ඊට පස්සේ දැන් මෙයා මැරි කරලා මෙයා ඒතර සුදු වෙන ටැබ්ලට් එක දිගටම බීලා තිබ්බා. දැන් මෙයාට ඕන වෙලා තියෙන බබෙක් හදාගන්න. බබෙක් හදාගන්න යනකොට දැන් මේ ටැබ්ලට්ස් නවත් ගන්න ඕන. මෙයා ටැබ්ලට්ස් නවත්තලා තියෙනවා. ටැබ්ලට්ස් නැවැත්තුවට පස්සේ මෙයාගේ පරණ පාට එන්න ගත්තා. ඒ කියන්නේ තැන් වල ආපව කළු ලප මේ ඇඟේ මූණේ තැන් වල ආවා. එයා බය වුණා මෙයාට වෙන ලෙඩක්ද කියලා. ඊට පස්සේ මෙයා මාව හම්බ වෙන්න ආවා. එයා තැන් කීපයකට ගිහිල්ලා තිබ්බා. මෙයාට ඕනේ අර පරණ සුදු පාට. ඒ කියන්නේ එයාගේ අර ටැබ්ලට් එක බීලා ගත්ත කලයක ක්‍රීම් එකකින් ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මම එයාට කිව්වා මටත් තිබුණා ක්‍රීම් විකුණා ගන්න කතා කරන්න පුළුවන්. එයාව අරගෙන ට්‍රීට්මන්ට්ස් වලට අරගෙන මම එයාගේ මානසික මට්ටම මම දැක්කා. මට තිබුණා මෙයා මට හොඳ සල්ලි ටිකක් හම්බ කරගන්න පුළුවන් හොඳ දෙයක් කියලා මට හිතුණා. නමුත් මම කවදාකවත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මම එයාට ගොඩාක් කතා කරා මට දෙනවා එයා ගොඩාක් මානසික වැටලා ඉන්නේ. ඊපස්සේ මම එයාට කතා කරා මම දුව ඔයා රියැලිටි එකට මුණ දෙන්න. දැන් ඔයා ඉන්නේ රියැලිටි එකට මුණ දෙන්න තැන. ඒ නිසා දැන් ඔක්කොම ටික අමතක කරන්න. ඔයාට මොනවාක්වත් වෙන්නේ නැහැ. 6 months යනකම් ඔයා බබෙක් හදාගන්නකම් මේ වෙනකම් ඔය මීපු ටැබ්ලට්ස් ඔක්කොම අමතක කරන්න බය බොන්නේ. හොඳ මොයිස්චරයිසර් එකක් ගන්න. බොඩි මම ෆොරෙවර් එකේ බොඩි මිල්ක් ඒ ඔක්කොම ටික දුන්නා. ඒවා යූස් කරන්න. හොඳට කාලා බීලා සන්තෝෂෙන් ඉන්න. බබෙක්ව හදාගන්න. කියලා. ඉතින් නමුත් එයා ඊට පස්සේ ආයෙත් 3 weeks වලින් පස්සේ ආයෙමත් ආවා. ඒකට ඒ එනකොට එයාගේ අර පරණ පාට ගොඩාක් ඇඟේ පුරාම ඇවිල්ලා සමහරක් අය අහනවා ලෝඩ් මොර ලෙඩක්ද? ඔයා ඉස්සර සුදු වෙලායි මේ කළුනේ දැන් උග අපේ ලංකාවෙන් තත්ත්වයක් තමයි Tamanට වඩා අර අහසෙන් තරුවක් කඩා ගන්නකොට අහසට වඩා ඒක වෙන අයටනේ ප්‍රශ්නයක් තියෙන. ඒ වගේ තමයි Taman කළු වෙනකොට ප්‍රශ්න තියෙන Tamanට වඩා එළින් අයට. ඒගොල්ලෝ කියනවා ඔයා කළු වෙලා ඔයාගේ පැචස් වෙලා මොකද මේ ළමයා ආයි මානසික වැටලා මම බය වෙන්න එපා. ඔයා ජීවත් වෙන්න ඕන ඔයාට ඕන විදියට. ඔයා මේ රූටින් එක කරගෙන යන්න. ඔයාට ඔයාගේ ඉන්ටෙන්ෂන් එක මොකද? හොඳ නිරෝගී බබෙක් හදන්න. ඔන්න නිරෝගී බබෙක් හදන්න නම් රසායනික විදිහට තමන් ප්‍රතිවදිර මේ සමන්ගේ හැම ආරක්ෂක අයින් වෙලා තමන් නිරෝගීව සමන් හදා ගන්න ඕනේ. ඒකට කෘතිම ක්‍රමවලින් ඈත් වෙන්න ඕනේ. ඒ නිසා ඔයාගේ ඉන්ටෙන්ෂන් එක නිරෝගී බබෙක් හදන්න නම් ඔයා ආයිවත් මේ විදිහට එන්න කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ මෑතක යාට ලස්සන පුතෙක් හම්බෙලා තිබුණා. මට ෆොටෝස් උත් ඒවලා තිබ්බා. ඉතින් අර ඒක තමයි අපි earn කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හොඳ දෙයක් දීලා ඒගොල්ලන් ආන්න තියෙන මොකද කෙමිකල්ස් කියන එක තාවකාලික ලස්සනක්. ඔය කියන්නේ හැම වෙලාවෙම කියන්නේ ඒ තාවකාලිකව ඒ ලස්සන වෙන දෙයට තමන්ව ලෙඩ කරගන්නේ. ඒක මුළු ජීවිත කාලෙටම බලපාන්න පුළුවන්. එයා දැනොත් මට බබාගේ ෆොටෝස් උත් වෙලා කියනවා බබාට මුකුත් වෙන්නේ එකක් නැහැ. මම කො පිස්සු දෙහෙම දෙයක් නෙමෙයි. මම ડોක්ටර් කෙනෙක් නෙමෙයි. නමුත් ඔයාට එන්න කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා මම හොඳින්ම දන්නවා කියලා. ඉතින් අර ඒ වගේ ළමයින්ගේ තියෙන දුර්වලම තැන අල්ලගෙන ඒගොල්ලන්ට නිෂ්පාදන හදලා දීලා මිනිස්සුන්ව ලෙට්ටු කරලා ඒ වගේ මුදල් උපයන්න අවශ්‍යතාවයක් නැහැ. මම උපයන හැම මුදලකම අභිමානය කියන එක තියෙනවා. මොකද හරි දෙයක් දීලා හරි දෙයක්. දැන් මේ පොඩ්කාස්ට් එක බලපු ඔයාලට රූපලාවන්‍ය පිළිබඳ බොහෝ ගැටලු ඇති. අපි අද පොඩ්කාස්ට් එකෙන් කතා කරේ කවුද මේ චාන්දනී බණ්ඩාර කියන්නේ? මොකක්ද මේ ෆොරෙවර් බ්‍රෑන්ඩ් එක කියලා. ඉතින් ඊළඟ පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලගේ සියලු ප්‍රශ්න වලට උත්තර. ඉතින් අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.